හරිද? හරි නේද? හරි. එතකොට ඔක්සිජන් වාතයේ අටිකුරු විස්ථාපනයෙන් එකතු කරගන්න බෑ කියලා තමයි මං කිව්වේ. ජලයේ අටිකුරු විස්ථාපනයෙන් අර විදිහටම මේ විදිහටම මේ ගැජට් එක හදනවා. කොහොමද? මෙහෙම දාලා වායු සංග්‍රහණ මංචකයක් දාලා දෙන්න මෙහෙම බඩයක් දාලා ඔන්නෝම නලයක් දාලා ඔන්නෝම වතුර දාලා මේකෙත් වතුර ඔහොම පිරෙන්න හදලා ඔහොම එකතු කරගන්නවා. ඊට පස්සේ හරිද? හරි. ඊට පස්සේ මෙන්න මෙහෙම මෙතන තියෙන්නේ පුතේ ඔක්කොම ඔක්සිජන් අඳුරගන්න ඒවා රත් කරන ඒවා. හරිද? ඔක්සිජන් අඳුරගන්න ඒවා රත් කරන ඒවා. එහෙනම් මේක දාලා හරියන්නේ නැහැ. මේ ඇටෝම දාලා හරියන්නේ නැහැ. මොකද කරන්නේ? කැකෑරුම් නලයක් කොහොම දාලා ඔන්න ඔහොම බීක මොකක් හරි මේ මොකද්ද? රබර් ඇබයක් වගේ එකක් ගහලා ඊළඟට මේක ආධාරකයකට සෙට් කරලා ඒකට බන්සන් 1000කින් රත් කරන්න ඕන අදාළ ද්‍රව්‍ය ටික දාලා. හරිද? හරිද? ඒ ටික පේන්නේ නැතුව ගියාද? නිමේෂා ඒ ටික හරිද? ඒ ටික තේරුණාද? හරි. එතකොට දැන් මෙහෙම රත් කරන්න ඕන. දැන් ක්‍රම ටිකක් තියෙනවා පුතේ. මෙන්න මේවයි ක්‍රම ටික. KMnO4 KMnO4 රත් කරපුවම අනිත් එක KNO3 රත් කරපුවම අනිත් එක H2O2 රත් කරපුවම ඔක්කොම පුතේ රත් කරන්න තියෙන්නේ ඔක්සිජන් හදද්දී H2O2 රත් කරපුවම අනිත් එක KClO3 රත් කරපුවම ඔන්න ඔය ක්‍රම ටිකෙන් තමයි කරන්නේ මොනවද KMnO4 රත් කරපුවම KNO3 රත් කරපුවම H2O2 KClO3 මොනවද වර්ග හතර KMnO4 KNO3 H2O2 KClO3 හරිද ඔයගොල්ලෝ මෙතන මේ ප්‍රතික්‍රියාව චුට්ටක් බලාගන්න හරිද කොහොම හරි ඔක්සිජන් පිට වෙනවා පිට වෙන ඔක්සිජන් මේ එකතු කරගන්න ක්‍රමය ලියාගන්න මොකද්ද ජලයේ මොන විස්ථාපනයද යටිකුරු විස්ථාපනය හරි පේනව නේද ඔයගොල්ලන්ට ක්‍රමය ලියාගන්න ජලයේ යටිකුරු විස්ථාපනය හරිද තරුෂි ලියාගත්තද ඉමේෂා ලියාගත්තද හරි ඔන්න අපි ඒකෙන් අනිත් එකට පයිමු හරිද මූලික දේවල් ටික දෙන්න ඔයගොල්ලෝ ඊට පස්සේ පොඩ්ඩක් මේක පාඩම් කරගන්න මම මතක් කිරීමක් කරන්න කලින් කරපු ටික ඊළඟට එන්නේ කාබන් ඩයොක්සයිඩ් පුතේ සාමාන්‍ය වාතයට වඩා ඝනත්වය වැඩි හරිද සාමාන්‍ය වාතයට වඩා ඝනත්වය වැඩි කාබන් ඩයොක්සයිඩ් හදාගන්න විදිහ තමයි මේ විදිහටමයි මේ වගේ තියෙනවා මේ ජල ද්‍රෝණිකාවක් තියෙනවා අර ගැජට් එක එහෙමමයි වායු සංග්‍රහණ මංචකයේ තියෙනවා මෙහෙම බටයක් ඇවිල්ලා උඩට එනවා ඊට පස්සේ මෙතන ඔහම ජලය පිරලා තියෙනවා දැන් මෙතන අර කලින් එකමයි ගන්නෙ ඒ කියන්නේ දෙකක් මිශ්‍ර කරන්න තියෙන්නේ ඒ කියන්නේ කලින් විදිහම කොහොමද අර මෙහෙම ඇවිල්ලා හේතු ප්ලාස්කුවක් ඇවිල්ලා මෙන්න මෙහෙම එකක් ඇවිල්ලා මොකද්ද මේක තිසල් කුණීලයක් දාලා ඒක මේ මෙන්න මෙහෙම අම්ලයක ගිල්ලනවා කලින් විදිහම හරිද කලින් විදිහම හරි අමාරු නෑ මේ ටික රටාව ඉගෙන ගත්තට පස්සේ හරි ලේසි මේ විදිහට නෝට් එක හදාගත්තම ඔක්කොම ටික තියෙනවනේ මෙතන දැන් ඒතර මේකෙත් අරන්න මේ නලයේ ගිල්ලිලා තියෙන නැත්නම් එහෙම මෙතනින් කැඩුනොත් එහෙම මොකද වෙන්නේ එතනින් වාතය යනවා ඒ ටික දන්නවනේ ඔයගොල්ලෝ එතකොට දැන් මෙතනදී මේක හදන්නේ මෙන්න මෙහෙමයි ඒක එක ක්‍රමයක් තියෙන්නේ කැල්සියම් කාබනේට් ඔයගොල්ලෝ දන්නා කැල්සියම් කාබනේට් කියන්නේ මොනවද ඕන වරහන් ඇතුළේ ලියාගන්න මේ කැල්සියම් කාබනේට් කියලා ලියාගන්න ඕන කුණු ගල් පුතේ කැල්සියම් කාබනේට් කියන්නේ මොනවද කුණු ගල් කියන්නේ කැල්සියම් කාබනේට් පුතේ HCl එක ප්‍රතික්‍රියා කරලා
තමයි කාබන් ඩයොක්සයිඩ් හදන්නේ. කැල්සියම් කාබනේට් HCl එක ප්‍රතික්‍රියා කරලා තමයි කාබන් ඩයොක්සයිඩ් හදන්නේ. කැල්සියම් කාබනේට් HCl එක ප්‍රතික්‍රියා කරලා තමයි කාබන් ඩයොක්සයිඩ් හදන්නේ. එහෙනම් මෙතන තියෙන මොනවද? HCl තියෙන්නේ. දැන් මෙතනින් කැල්සියම් කාබනේට් කුඩු එකතු කරන්න පුළුවන්. හරිද? කුඩු එකතු කරන්න පුළුවන්. දැන් උතනදී ඔයගොල්ලෝගෙන් මෙහෙම ප්‍රශ්නයක්ත් අහන්න පුළුවන්. දැන් ඕගොල්ලෝ අහනවා කැල්සියම් කාබනේට් කැට එකතු කරනවට වඩා කුඩු එකතු කරන එක වේගවත්. ඇයි? මොකද වෙන්නේ? අර අපි කියලා දුන්නා මොකද ප්‍රතික්‍රියාවකදී අර පෘෂ්ඨ වර්ගඵලය වැඩි වෙනවා කියලා කියවනේ. මේ කුඩු කරපුවම ඒතර ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි වෙනවා. ඒතර ඒක චුට්ටක් හිතේ තියාගන්න. මේ වගේ ප්‍රශ්නයක් ඇහුවොත් ඔයගොල්ලෝ හිතලා ලියන්න පුළුවන්. අහනවා කුඩුද වේගවත් කැටද? කැල්සියම් කාබනේට් කුඩුද වේගවත් කැල්සියම් කාබනේට් කැටද? ප්‍රතික්‍රියාව වේගවත් කවුද? කැල්සියම් කාබනේට් කුඩු. හරි? දැන් ඉතින් මේක වෙනවා. ඒතකොට මේක දැන් මෙහෙම වුණාම මෙහෙම එකතු වෙනවා. මේ විදිහට වායු එකතු වෙනවා. මේ ක්‍රමයට මොකද්ද කියන්නේ? ක්‍රමය ලියා ගන්න. මොකද්ද ක්‍රමය? ජලයේ කලින් එක මොකද්ද? යටිකුරු විස්ථාපන. right. ඊළඟ පුතේ මම කිව්වා සාමාන්‍ය වාතයට වඩා මෙයා ඝනත්වය වැඩිනේ. එතනින් තමයි ඔක්කොම ගන්න. එහෙනම් මොකද වෙන්නේ? වෙන්න මෙහෙම මම නලයක් මෙහෙම උඩට හැරෙමුත් එහෙම මෙතනින් කාබන් ඩයොක්සයිඩ් යවුවොත් මොකද වෙන්නේ? කාබන් ඩයොක්සයිඩ් උඩට යනවද? යන්නේ. එයාගේ ඝනත්වය වැඩි නම් මොකද වෙන්නේ? එයා පල්ලෙහාට බහින්නේ පුතේ. එහෙනම් මේ නලය හරවන්න ඕන කොහෙටද? නලය හරවන්න ඕන කොහෙටද? නලය මේ අතට තියලා. ඒ කියන්නේ කෙලින් අතට උඩ අතට තියලා මෙතනින් ඔහම අර බේමේ එන නලය මෙන්න මේ එන නලය මෙන්න මෙහෙම දාලා හැදුවොත් මොකද වෙන්නේ? CO2 බර වැඩිනේ පුතේ. මොකද වෙන්නේ? CO2 ටික මොකද වෙන්නේ? පහළට යනවා. CO2 ටික පහළට යනවා. මේ වටේ ඇතුලේ ඉන්න වායු අංශ මොකද වෙන්නේ? බර වැඩි මේගොල්ලෝ මෙතන ඉඩ අත්පත් කරගන්න හින්දා මොකද වෙන්නේ? මේවා ටික එළියට යනවා. එහෙනම් මොකද්ද මේ විස්ථාපනය? වාතය කොහෙටද විස්ථාපනය වෙන්නේ? දැන් මෙතන වාතය විස්ථාපනය වෙන්නේ කොහොමද? යටටනේ. යටටනේ හයිඩ්‍රජන් උඩට ගියා තියෙන වාතය ටික පල්ලෙහාට එනවා. ඒක තමයි වාතයේ යටිකුරු විස්ථාපනය. එහෙනම් මෙතන මොන විස්ථාපනයද? වාතය මොකද්ද? තරුෂි මොකද්ද වාතය? උඩුකුරු වාතයේ උඩුකුරු. ඒ උඩු කියන්නේ වාතය උඩට යනවා. වාතය උඩට යනවා. ඔයගොල්ලෝ මේක ලියා ගන්න. මේ ෂෝට් නෝට් එක ගහගත්ත කියන්නේ හරි ලේසි. වාතයේ උඩුකුරු විස්ථාපන. වාතයේ උඩුකුරු විස්ථාපන. එතකොට ওই ටික තමයි අපේ ෂෝට් නෝට් එක. හරිද? ওই ටික තමයි ෂෝට් නෝට් එක. වායු පිළියෙල කිරීම හයිඩ්‍රජන් වායු පිළියෙල කිරීම හයිඩ්‍රජන් ඔක්සිජන් කාබන් ඩයොක්සයිඩ්. හයිඩ්‍රජන් සාමාන්‍ය වාතයට වඩා ඝනත්වය අඩුයි. ඒකින්ද ජලයේ යටිකුරු පුළුවන් වාතයේ යටිකුරු පුළුවන්. ඔක්සිජන් සාමාන්‍ය වාතයට ඝනත්වය දල වශයෙන් සමානයි. ඒ කියන්නේ ජලයේ යටිකුරු විතරයි පුළුවන්. අනිත් බෑ. කාබන් ඩයොක්සයිඩ් සාමාන්‍ය වාතයට වඩා ඝනත්වය වැඩි. ඒකින්ද ජලයේ යටිකුරුත් පුළුවන්. වාතයේ උඩුකුරුත් පුළුවන්. වාතයේ උඩුකුරුත් පුළුවන්. වාතයේ උඩුකුරුත් පුළුවන්. ඉතින් කැල්සියම් කාබනේට් HCl තමයි ඒක හදන ක්‍රමය. හරි. ඔය ටික ඔන්න හොඳට බලා ගන්න. හරිද? අපි ටක් ගාලා ප්‍රශ්නයකට යන්. පුතේ පොඩ්ඩක් ඔයගොල්ලොන්ට පේනවද මේ ස්ක්‍රීන් එක? ඉමේෂා ඔය දෙන්නට පේනවා. දැන් පේනවද? ඔව් සර්. හරි පුතේ පොඩ්ඩක් අපි පොඩ්ඩක් මහන්සි බලන්න නේද මේ චුට්ටක් කරලම යන්. පහත දී ඇති සංයෝග අතරින් ඔක්සිජන් වායු නිපදවා ගැනීමට භාවිතා කළ හැකි වන්නේ කුමන සංයෝගයේද? ඔයගොල්ලන්ට තේරෙනව නේද මේවා ටික අපි ආයෙ මතක් කරගත්ත එක පාඩු නෑ කියලා. මේ ප්‍රශ්න ටික අපි කරන්න ඕන විභාගෙට අතාරින්න බෑ මේ ප්‍රශ්න ටික. බලන්න ඔක්සිජන් මේ ඔක්සිජන් හදාගන්න පුළුවන් මොනවද? දැන් කැල්සියම් කාබනේට් තියෙනවා, KMnO4 තියෙනවා, MgSO4 තියෙනවා. මොනවද එහෙනම්? තරුෂි මොකද්ද මේකෙන් එන්නේ උත්තරේ? මොකක්ද උත්තරේ?
ඉමේෂා මොකක්ද උත්තරේ? කො දෙන්නට ඇහෙන්නේ නැද්ද මාව? මොකක්ද උත්තරේ? දන්නේ නැද්ද? ඔව් KMNO4. හරි හරි. දන්නේ නැත්තම් දන්නේ නැහැ කියන්නේ කලින් වගේම තමයි. හරි. ඊළඟට ඉහත සංයෝග ඉහත සඳහන් කළ සංයෝග පමණ ඉහත සඳහන් කළ සංයෝග පමණක් භාවිතා කර ඔක්සිජන් වායු නිපදවා ගැනීමේදී සිදුවන්නේ කුමන වර්ගයේ රසායනික ප්‍රතික්‍රියාවක්ද? ඔයගොල්ලන්ට මතකයි රසායනික ප්‍රතික්‍රියා වර්ග 3. දැන් ඔක්කොම ටික මෙතන ෂෝට් නෝට් එකක් එනවා. ඒතකොට ෂෝක් නෙනේ. කියන්න බලන්න මොකද්ද මෙතන තියෙන රසායනික ප්‍රතික්‍රියා වර්ග 3 මට කියන්න. ඔයගොල්ලන්ට මතකද රසායනික ප්‍රතික්‍රියා වර්ග 3? ඉමේෂ මතකද? තරුෂි මතකද? ඉක්මනට කියන්නේ. චුට්ට වෙලාවේ තියෙන්නේ. කො රසායනික ප්‍රතික්‍රියා වර්ග ටික මතක. අන්න හරි. හරි. ලියා ගන්න ඒකත් අපි ෂෝට් නෝට් එක උතනින්ම දාගමු. කමන්නේ. ලියා ගන්න රසායනික ප්‍රතික්‍රියා වර්ග කියලා දාගන්න ටක් ගාලා. රසායනික ප්‍රතික්‍රියා වර්ග. රසායනික ප්‍රතික්‍රියා වර්ග කියලා ලියා ගන්න. රසායනික ප්‍රතික්‍රියා වර්ග. ලියා ගන්න. අර විදිහටම තුනට බෙදලා ලියා ගන්න. කලින් ලිව්වේ අපි ඔක්සිජන් වායු පිළිල කිරීම. ඒ වගේම තුනට බෙදලා ලියා ගන්න. හරි මොනවද වර්ග තුන? රසායනික සංයෝජන ප්‍රතික්‍රියා, අනිත් එක රසායනික වියෝජන ප්‍රතික්‍රියා, අනිත් එක තුනක් නෙමෙයි හතරක් තියෙනවානේ. ඒක විස්ථාපන, ද්විත්ව විස්ථාපන. ලියාගමු මෙහෙම කෙටියෙන් දාගමු. රසායනික සංයෝජන, අනිත් එක රසායනික වියෝජන, අනිත් එක ඒක විස්ථාපන, අනිත් එක ද්විත්ව විස්ථාපන. රසායනික සංයෝජන මතකද? මොකක් හරි කට්ටිය එක්කෙනෙක් දෙන්නෙක් හරි තුන් දෙනෙක් හරි එකට එකතු වෙලා අපි හිතමු A ධන B. මොකද උනේ? මම නිකන් සංකේත ගත්තා. එහෙනම් සංයෝජන නම් මොකද වෙන්නේ? ඔය දෙන්න කියන්නේ සංයෝජන නම් මොකද වෙන්නේ? රසායනික සංයෝජන නම් මොකද වෙන්නේ? A ධන B හැදෙන්නේ මොකද්ද? ඔව් කියන්න ඉක්මනට. AB සංයෝජන කියන්නේ එකතු වෙන එකනේ AB. ඊළඟට රසායනික වියෝජන නම් මොකද වෙන්නේ? AB කියන එක්කෙනා පුතේ වෙන වෙනවා A ධන B වෙනවා. ඒක විස්ථාපන කියන එක මතකද මං කිව්වා? AB කියලා කෙනෙක් ඉන්නවා, CD කියලා කෙනෙක් ඉන්නවා. මොකද වෙන්නේ? මෙහෙම AB ධන C කියලා ඉන්නවා. මොකද වෙන්නේ? මෙන්න මෙයාට සම්බන්ධ වෙලා අනිත් එක්කෙනා එළියට දානවා. එක්කෙනෙක් විස්ථාපනය කරනවා. හරි? මොකද වෙන්නේ? AC ධන B. හරිද? ඊළඟට ද්විත්ව විස්ථාපන කියන්නේ AB ධන CD තිබ්බොත් දෙන්න මාරු වෙනවා. එතකොට AC ධන එතකොට කවුද ඉතුරු? BD. හරි? ඒ ටික ලියා ගන්න. ඒ ටික තේරුණාද ඔයගොල්ලන්ට? තරුෂි ඉමේෂා තේරුණාද ඒක? තරුෂි ඉමේෂා තේරුණාද? හරි. එහෙනම් නේද? තේරුණා. හරි. ඊට පස්සේ ඉහත සඳහන් සංයෝග පමණක් භාවිතා කර ඔක්සිජන් වායු නිපදවා ගැනීමේදී සිදුවන්නේ කුමන වර්ගයේ රසායනික ප්‍රතික්‍රියාවක්ද? මුලදම තේරුණ අන්තිමද? පුතේ